හෙලෝ මගේ යාළුවනේ එන්න ඔයාලා මාත් එක්ක රුවන්වැලි මහා සෑයට පූජා කරන්න පුළුවන් ඖෂධ වට්ටියක් ගෙදරදීම හදන හැටි බලන්න. රුවන්වැලි මහා සෑයට විතරක් නෙමෙයි ඔයාලට මේක ඔයාලගේ ගමේ පන්සලකමත් පූජා කරන්න පුළුවන් විදිහේ ඖෂධ වට්ටියක්. එන්න යාළුවනේ එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හෙලෝ ඉතින් කොහොමද? අදත් මම ඔයාලව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට දැනටපත් චූටි හරි අදහසක් ඇතිනේ අද වීඩියෝ එක මොකක්ද කියලා. ඔව්. ඔයාලා හිතුවා වගේම මම අද ඖෂධ වට්ටියක් හදන්න යනවා. රුවන්වැලි මහා සෑයට ඖෂධ වට්ටියක් පූජා කරන්න තමයි මම අද හදන්නේ. ඉතින් දැන් මම හිතුවා දැන් අපිට එතනින් ඖෂධ වට්ටියක් අරගෙන පූජා කරන්න පුළුවන්. ඒවට හැමෝම වගේ එක පූජා කරන හින්දා මම හිතුවා දැන් කාලේට ගැලපෙන විදිහට ඖෂධ වට්ටියක් අරගෙන පූජා කරත් හොඳයි කියලා. ඉතින් මේක ඔයාලත් එක්කත් බෙදා ගන්න තමයි මම මේ හදන්නේ. හරි. ඔයාලට දැන්ටමත් පේනවා ඇති මම මොනවද මේ ඖෂධ පූජාවට අරගෙන තින්නේ කියලා. මල් වට්ටියක් ගත්තා, ටූත් බ්‍රෂ් ගත්තා, ටූත් පේස්ට් ගත්තා, ඩෙටෝල් කුප්පියක් ගත්තා, සබන් ගත්තා, සිද්ධාලේප ගත්තා, පැනඩෝල් ගත්තා, සමහන් ගත්තා, ප්ලාස්ටර් ගත්තා, සිද්ධාර්ථ තෙල් කුප්පියක් ගත්තා, ඇක්සොයිල් එකක් ගත්තා, මේ පිරිත් නූල් බෝලයක් ගත්තා, තව අසමෝදකම් බෝතලයක් ගත්තා. ඉතින් මේ ටික තමයි මම ඖෂධ පූජාවට ගත්තේ. තමන්ට පුළුවන් හැටියට තමයි ගන්න ඕනේ. මට පුළුවන් හැටියට මම මේ දේවල් ටික ගත්තා. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ ඖෂධ වට්ටිය මම හදාගන්නේ කියලා. මුලින්ම අපි මේ වගේ මල් වට්ටියක් ගන්න ඕනේ. තමන් පූජා කරන දේවල් ප්‍රමාණය අනුව තමයි වට්ටිය බලලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මීට වඩා ලොකු දේවල් පූජා කරනවා නම් ලොකු වට්ටියක් ගන්නත් පුළුවන්. මීට වඩා අඩුවෙන් දේවල් පූජා කරනවා නම් පොඩි වට්ටියක් ගන්නත් පුළුවන්. මම පූජා කරන දේවල් වලට හරියන විදිහ තමයි මේ වට්ටිය ගත්තේ. ඔයාලා මේ වට්ටිය මුලින්ම අරගෙන හොඳට පිරිසිදුව හොදලා වේලලා තමයි ගන්න ඕනේ. මොකද අපි කඩෙන් කියනකොට ඒවල දූවිලි තියෙන්න පුළුවන්නේ. ඒ නිසා මුලින්ම මෙහෙම වට්ටිය අරගෙන ඊට පස්සේ තියන්නේ තමන් ගත්ත දේවල් මේකට ලස්සනට අහුරන එක තමයි. මම ගොඩක් මේ ගත්ත ඖෂධ වර්ග දැන් කාලේට ගැලපෙන විදිහ දේවල් තමයි ගත්තේ. ඉතින් අපි බලමු මේක හැදෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි අසමෝදන් එක තියමු. අපිට මේක මේ විදිහට තියාගන්නත් පුළුවන්. ඒ වුණාට මේ විදිහට තියාගත්තාන් පස්සට ඊට ගොඩක් ගන්න. ටූත් බ්‍රෂ්, සබන්, රබ්, පැනඩෝල්, සිද්ධාර්ථ තෙල් එක මේ විදිහට මම කියන්නේ පිරිත් නූල් බෝලේ, ඩෙටෝල් එක, සිද්ධාලේප, ප්ලාස්ටර්, ඇක්සොයිල්, අන්තිමේටම සමහන්. මෙන්න මේ විදිහට වැටෙන්නේ නැති වෙන්න අපි මේ ලස්සනට පිළිවෙලට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක පැත්තකින් තියලා අපිට මේ වගේ ග්ලාසින් පේපර් එකක් ඕන වෙනවා. ඊට පස්සේ මේ ග්ලාස් පේපර් එක මෙන්න මෙහෙම දිග ඇරලා අපි මේක මෙහෙම දිග ඇරලා මේක මැදින් අපි හදාගත්ත මේ ඖෂධ වට්ටිය තියන්න. ඊට පස්සේ මේක ස්වර්ණමාලී මහසෑය තමයි තුන් ලෝකයේම මහසෑය. එකම මහසෑය. තුන් ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ රුවන්වැලි සෑයේ. කරඬුවක නෙවෙයි. ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය හැදිලා තියෙනවා. පිරිනුවම් පානවා වගේ. ඒ හැදිච්ච ශරීරයෙන් ඉරිදියේ මස් මාංශ හැම හැදිලා මේ රෝම කූප පවා තියෙනවා. හුස්ම හෙලන්නේ නැති එකයි. මේ පේන විදියට තමයි
අපි අන්තිමටම ඖෂධ වටය හදාගෙන ඉවරුණාට පස්සේ පේන්නේ මෙන්න මේ විදිහට ලස්සනට අපිට හදාගන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදාගත්තේ ඖෂධ වට්ටියක් ගෙදරදීම හදාගන්න කොහොමද කියලා. රුවන්වැලි සෑයට විතරක් නෙවෙයි, ඔයාලගේ ගමේ පන්සලට උනත් මෙහෙම ඖෂධ වට්ටියක් හදලාට පූජා කරන්න පුළුවන්. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලාව හමු වෙන බලාපොරොත්තු වෙන මම අදට මෙතනින් වීඩියෝ එක නවත්තනවා. මගේ YouTube channel එක subscribe කරලා නැති අය දැන්ම ගිහලා subscribe කරලා අයිනේ තියෙන bell button එකත් click කරන්න. එහෙනම් හැමෝටම සිහින සැබෑ වෙන සුබම සුබ දවසක් වෙන්න. bye bye. සුදු නෙළුමක්